පින්වත්නි ඔබට පින් කරන්න වෙලාවක් නැත්නම් මුදල් නැත්නම් චුට්ටක් මෙන්න මේ ගැන හිතන්න. ඔබ දැකලා තියෙනවද මේ සමහර ලස්සන අය දකිනකොට තවත් අයට ඉරිසියා හිතෙනවා. ඒ ඉරිසියා හිතන මොහොතේම එයාගේ මූණේ ලස්සනක්ද පේන්නේ. ඉරිසියාවද අනිත් අයට දැනෙන්නේ. කැතක් නේද දැනෙන්නේ. ඒ වගේම පින්වත්නි පොඩ්ඩක් මේ ගැන හිතන්න. සමහර අය දියුණු වෙනකොට අනිත් අයට ඉරිසියා හිතෙනවා. සමාජය අඳුනගන්නේ නැද්ද ආන් අර පුද්ගලයා ඉරිසියා සහගතයි මේ කෙනාට කියලා? දැන් ඔබ බලන්න ඔබට නැද්ද වැටහීමක් අහවල් කෙනාට ඉරිසියාව තියෙනවා අනිත් කෙනා ගැන කියලා? එතකොට පින්වත්නි පොඩ්ඩක් හිතන්න ඒ ඉරිසියා සහගත කෙනාට අනිත් අයට උදව් කරන්න හිතෙනවද? පින්වත්නි මේ ගැන චුට්ටක් අවධානය යොමු කරන්න. කවුරු හරි කෙනෙක්ගේ හොඳක් කීර්තියක් පැතිරලා යනකොට ඒ ගැන ඉරිසියාව ඇතිවන අය ඉන්නවා. මේ ඉරිසියාව ඇතිවන අය මොකද කරන්නේ? එයාලා අර කෙනාගේ අඩුපාඩුවක්, ඇදයක්, සමහරට චූටි එකක් හොයාගෙන අනිත් අයත් එක්ක කියව ඇවිදිනවා. මඩ ගහනවා. පින්වත්නි ඒ ඇසිල්ලෙන්න එයාගේ හැසිරීම දකින අනිත් අයට එයා ගැන අප්‍රසාදයක්, එහෙම නැත්නම් මෙයා නම් ඕපාදුපකාරී, මෙයා නම් අනිත් අයගේ වැරදි කිය යන කෙනෙක් කියන වැටහීම ඇති වෙන්නේ නැද්ද? ඒ කියන්නේ ඔය හැසිරීම තියෙන පුද්ගලයා ගැන අපකීර්තියක් නෙමෙයිද ඇති වෙන්නේ? පින්වත්නි ඉතින් මේකෙන්ම අඳුන ගන්න ඉරිසියාව ඇතිවන ඇසිල්ලේම ඉරිසියාව ඇතිවන කෙනාට ඒකේ විපාකයක් වෙනවා. මේ ඉරිසියාව කියන එක මෙලොවදීම විපාක දෙනවා. එහෙනම් පින්වත්නි ඉරිසියාවට ප්‍රතිවිරුද්ධ කර්මය වන මුදිතාවත් ඒ වගේ. ඒකත් මෙලොවදීම විපාක දෙන්න පටන් ගන්නවා. පරලොවදී වඩාත් බලවත්ව විපාක දෙන්න පටන් ගන්නවා. පින්වත්නි ලස්සන කෙනෙක් දකිනකොට තව තවත් ලස්සන වෙත්වා කියලා පතන්න. ඒක බුද්ධ වචනයක්. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනයක්. අනිත් අය වර්ණෙන් වැඩෙත්වා කියලා පතන්න කියලා අපගේ භාග්‍යතුන් වහන්සේ අපිට අනුශාසනා කරලා තියෙනවා. පින්වත්නි නිරෝගී කෙනෙක්, හොඳ ශක්තිමත් කෙනෙක් දකිනකොට මෙයා ආයුෂයෙන් වැඩෙත්වා කියලා පතන්න. අපේ භාග්‍යතුන් වහන්සේ ඒ විදිහට කරන්න කියලා අපිට අනුශාසනා කරලා තියෙනවා. පින්වත්නි කෙනෙක්ගේ කීර්තියක් පැතිරෙනවා නම්, එයාගේ හොඳක් අනිත් අය දකිනවා නම්, එයාගේ හොඳක් ඔබ දකිනවා නම්, මෙයාගේ යහපත කීර්තිය තව තවත් පැතිරෙත්වා කියලා පතන්න. අපේ බුදුරජාණන් වහන්සේ අපිට එහෙම කරන්න කියලා අනුශාසනා කරලා තියෙනවා. පින්වත්නි තව කෙනෙක්ගේ දක්ෂතාවයක් දකිනවා නම්, දියුණුවක් දකිනවා නම් නැවත නැවත ඔහුට දියුණුවම පෙරලා පතන්න. පින්වත්නි කෙනෙක්ගේ ලස්සනට විතරක් නෙමෙයි, කීර්තියට විතරක් නෙමෙයි, ගුණයට විතරක් නෙමෙයි, දක්ෂතාවයට විතරක් නෙමෙයි. ඔබ දකිනවා නම් යම් කෙනෙක්ගේ මොකක් හෝ යහපත් පැත්තක්, හොඳ දෙයක්, ඒක නාට ඒක වඩා දිනුවලා ලැබෙන්නේ කියලා පතන්න. ඒ ඇසිල්ලෙන්ම ඔබට පිනක් රැස් වෙනවා. ඔබට දවස පුරාම මේ විදිහට පින් රැස් කරගන්න පුළුවන්. මගතොට යනකොට අපි කොච්චරනම් හදාගෙන යන ගෙවල් දකින්නවද? හදපු ගෙවල් දකින්නවද? හොඳ යාන වාහනවල නැගලා යන අය දකින්නවද? ලස්සනට ඇදලා යන අය දකින්නවද? පින්වත්නි දවස පුරාම පින් කරගන්න, දිනපතාම පින් කරගන්න ඔබත් මේ උපක්‍රමය පාවිච්චි කරන්න.